දාලා මෙහෙම බලනකොට මෙන්න මැරෙනවා. ඒ රෝගේ මටත් තියනවලු. ඒක නම් ඇත්ත. ඒක මගෙන් ඔබතුමාට බෝ වෙනවලු. ඔබතුමාට බෝ වුණා කියන්නේ මුළු රටටම බෝ වුණා වගේ තමයිලු. බලපන් මේ කරන බරපතල ප්‍රකාශ. ඒක හරි වැදගත් ප්‍රකාශයක්. මොකක්ද ඒක වැදගත්? නෑ ඉතින් ඔය එකෙකුට දෙන්නෙකුට බෝ වෙනවට වඩා මුළු රටටම බෝ වෙන එක හරි වැදගත් නේ. රටම බෝවෙන්නේ කොහෙද කොළු වැදගත් නේ? වැදගත් නෑ නේ. මේ දැන් ඔය මේ ඔබතුමියගේ පියානෝ මිය පරලෝකයේ කුමන වර්ගයේ රෝගයක් ඇතිලාද? කාන්ත රෝගේ ස්වාමීනි කාන්ත රෝගේ. අනේ හරි අහස හිතෙන රෝගේ. ඝන පීඩන නම ගන්න. හොඳයි. සුදුනේ මට කියන්න මේ කාසී නැමැති ආසා හිතෙන රෝගේ කොහොමද වර්ගයේ රෝගයක්ද? ඒක පරම්පරාවෙන් පරම්පරාවට බෝ වෙන්නේ නෑ ස්වාමීනි. මේ ප්‍රම් හොවෙන්නේ නැහැ. කවුද එතකොට බෝ වෙනවා කිව්වේ? අන්නර තමයන්ති. අන්නේ දැනුණා. මට ඔය බොරුව පෙන්නන්න බෑ. මම ඔකගේ දිවැදල කපලා දානවා බල්ලට. චව්. කොහොමද? දැන් ඔබතුමිය යන්න. එතුමා ඇදලා කපලා දායි බල්ලන්ට කන්න. අනිවාර්යෙන් දානවා. යන්න. කොහොමද? ඒක ගියා. කොහොමද වගේ කේදද? මේ පොඩි ගැටලුවක් තියෙනවා රච්චු. මොකක්ද? දැන් ඔය දෙන්න හදන දඬුවම් පරපතල වැඩි නැද්ද? වැඩි. මොකද්ද? දැන් ඔයද මොනවද කපලා දාන්නේ? කීදුදවා? මම ඔය නිකන් වඩලාවට කිව්වේ. නම්මනේ උඹත් නිකන් බොරුවට බායනවද? ඔව්. නිකන් උඹම කල්පනා කරලා බලපන්කෝ මට බඩේ අමාරුද බං ඔය එක එක වකපක් බබලන් කන්න දෙන්න. බල්ලා කන්න දෙයි. නෙවෙයි බං. ඒ වුණාට මට නිකන් අමියා ආවෝ වගේ බං. දැන් ඔය බිසව කියපු ලෙඩේ. බිසවටත් තියෙනවනම්. ඌක බෝත් වෙනවනම්. බැරි වෙලාවත් මධ්‍යම රාත්‍රියක හරි මගේ ඇඟටත් ඔය බිසවගේ ඇඟෙන් ඕක කියලා දෙවරක් තියෙනවා. මොකටද බර රජෙක් උනත් ලෙඩෙක් වෙලා පස් මේ දුකයි. යකෝ දුකටද මීමමගේ බිම්බේ? මං හිතුවා ධර්මයට පිංගාද කියලා. යකෝ මම මීමමගේ කනගාව විතරයි ඉඳලා හරියන්නේ නැහැ. මේක මොකක් හරි වැඩ පිළිවෙල සකස් වෙන්න ඕනේ. පාම සේවකෙක්